ආයිබෝවන් මම ජයවික්‍රම සූරිය බණ්ඩාර අදත් ජනමිත්‍ර මහජන සාමිකය වෙනුවෙන් ඔබත් එක්ක දේශපාලන සාකච්ඡාවක් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා පහුගිය දවසක ලංකාවේ සුප්‍රකට සහල් නිෂ්පාදකයෙක් වන ඩඩ්ඩි සිරිසේන මහතා මේ ප්‍රසිද්ධ රැස්වීමකදී මේ රටේ 78 වසරක දේශපාලකයන්ට බරපතල ප්‍රහාරයක් එල්ල කරා. මේ උඹලගේ මේ කාලකන්ණි විවේචන නිසා මේ මං ලොකු අපහසුතාවයකටපත් වෙලා හිටියා මේ පහුගිය කාලයක් පුරා මේ කැත වැඩේ දැන්වත් නවත්තපල්ලා මේ මම මෙන්න මේ જાතිය මැදිහත් වීමක් කරන්න කියන ඇඩේ මැදිහත් වීමක් කරා. ඒක ටිකක් නිකන් පාළු ගෙයි වළම් බිඳිනවා වගේ ස්වභාවයක්. ඒකෙන් ඇත්තම ගත්තොත් එහෙම හෙළිදරව් වෙච්ච දෙයක් තියෙනවා. මේ ලංකාවේ ඕනම දේශපාලඥයෙකුට අත දිගෑරලා බනින්නට පුළුවන් මට්ටමේ බලයක් දැන් අපේ රට ඇතුලේ මේ ව්‍යාපාරික ප්‍රජාව අත්පත් කරගෙන ඉන්නවා කියලා. මොකද ව්‍යාපාරික ප්‍රජාව දන්නවා ලංකාවේ දේශපාලන පක්ෂවල තත්ත්වය මොකක්ද කියලා. දේශපාලන පක්ෂ අපේ රට ඇතුලේ නෑ මිලදී ගන්න බැරි දේශපාලන පක්ෂ නැති වුණාට පස්සේ ව්‍යාපාරිකයෝ මොකක් කරනවද? ඒ කියන්නේ දස අතේ කියන්නේ මේ තමන්ගේ ප්‍රහාරය එල්ල කරන ස්වභාවයකටපත් වෙනවා. එතකොට දැන් මේ ප්‍රහාරය ඇතුලේ තන්නේ එහෙම ස්වභාවයක් තිබුණා. මොකද මේක අවුරුදු 76කුත් නෙමෙයි අවුරුදු 78ක් දක්වාම. එතකොට දැන් අපි බලමු මේ මොකද්ද මේ කතාවේ තේරුම. ඒ කියන්නේ ඩඩ්ඩි සිරිසේන මහතා ලබලා තියෙන ජයග්‍රහණයක් තියෙනවා නම් ඒ ජයග්‍රහණයට ඊර්ෂ්‍යාකාරී ලෙස මැදිහත් වෙච්ච ලංකාවේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා. ඒ දේශපාලන සංස්කෘතියට තමයි මේ විවේචනේ එල්ල වුණේ. එතකොට දැන් අපි බලමු ඇත්තටම මොකද්ද මේ කතාවේ තේරුම. ඒ කියන්නේ ඔහු මේ විවේචන ඉදිරිපත් කරන්නේ මේ ලංකාවේ දේශපාලකයන් නිසා ඔහු දුප්පත් වුණ ඒක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඔහු පොහොසත් වීම සම්බන්ධයෙන් වැරදි අදහසක් රටට සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව තමයි ඔහු මේ සාප කිරීම කළේ. ඊටාම බරපතල විදියට මේ මැදිහත් වීමක් කරා මේ කාලකන්ණි දේශපාලකයන් මේ රටේ ජනතාවගේ ඔළුව කෑවා කියලා. ඒතර දැන් අපි බලමු මොකද්ද මේ කතාවේ තේරුම. මේ රටේ දේශපාලකයන් විසින් මොකද්ද මේ ඩඩ්ඩි සිරිසේන මහතාට කරලා තියෙන අසාධාරණේ? අසාධාරණයක් ගැන කියන්නේ මොකද්ද ඔහු මේ සහල් කර්මාන්තය පවත්වාගෙන යන විදිය අසාධාරණ එකක් බවට මේ රට ඇතුලේ කරුණු පැහැදිලිකමක් කරලා තියෙනවා කියන කාරණේ. ඇත්තම කාරණේ ගත්තොත් එහෙම ලංකාවේ ව්‍යාපාරිකයෝ හැමෝම තේරුම් ගන්න ඕනකමක් තියෙනවා. තේරුම් ගන්න කැමති නම් තේරුම් ගන්න ඕනකමක් තියෙනවා. අපේ රට ඇතුලේ මොකද්ද නැත්තේ? අපේ රට ඇතුලේ නැත්තේ මේ රට පිළිබඳව දේශප්‍රේමී හැඟීමක් සහිත සාමාන්‍ය ජනතාවකුත් ව්‍යාපාරික ප්‍රජාවකුත් නැහැ. ඉන්නේ කවුද? ඉන්නේ අපේ රටේ අධ්‍යාපනය විසින් බල කරන මේ පුද්ගලයෙක් මේ රට ඇතුලේ සෑම සියලු තැනකම ඉන්නවා. ඒක ඇත්තම ගත්තොත් එහෙම ව්‍යාපාරික ප්‍රජාවේ ඉඳලා මේ මුට්ටයක් අරගහන නාටාවිවරයෙක් දක්වා තියෙන තත්වය. ඒ මොකද්ද? පුද්ගලික පොරත්වයේ මානසිකත්වය. ඒ පුද්ගලික පොරත්වයේ මානසිකත්වයේ වෙනුවෙන් හැම කෙනෙක්ම හිතනවා මොකක් කියලාද? මම මොකක් හරි පොරත්වයක් ලබලා තියෙනවා නම් ලබලා තියෙන්නේ මගේ පුද්ගලික හැකියාවක් නිසායි කියලා. ඕක තමයි ඇත්ත తত্ত্বය. එතකොට දැන් ඩඩ්ඩි සිරිසේන මහත්තයා මේ ප්‍රකාශය කරන්නේ මම මගේ පුද්ගලික පොරත්වයෙන් මගේ හැකියාවෙන් මම මේ තැනට ආවා. ඒකට විරුද්ධව කැලෑපත්‍රාලෝපියුන්ට හොදක් සිද්ධ වෙන්නේ වගේ හැඩයකින් තමයි මේ කතාව තියෙන්නේ. අපි මෙන්න මෙහෙම කියමු. මොකද්ද? ඕනම කෙනෙක් පොහොසතෙක් බවට පත් වුණාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා මොකද්ද? ඒක ඇතුලේ තියෙනවා වාසනාව කියලා එකක්. ඒතර කවුරු හරි කෙනෙක් දුප්පතෙක් බවට පත් වුණොත් තියෙනවා ඒක පිටිපස්සේ මොකක් කියලා එකක්ද? අවාසනාව කියලා එකක්. දැන් අපි බලමු අපේ රට ඇතුලේ මෙන්න මේ පාර්ශවයන් දෙකක් ඉන්නවනේ. ඒ කියන්නේ මේ ඩඩ්ඩි සිරිසේන මහත්තයාට එක පාර්ශවයක් අයිති. එයා තමයි සහල් නිෂ්පාදකයා ගොවින්ගෙන් හාල් මිලදී ගන්න. වී මිලදී ගන්න. ඒතර අනිත් පාර්ශවය කවුද? අනිත් පාර්ශවය තමයි ලංකාවේ වී නිෂ්පාදකයා. ඒතර වී නිෂ්පාදකයා පල්ලෙහාට වටුණා ඩඩ්ඩි සිරිසේන මහත්තයා ඉස්සරහට ගියා කියන කාරණේ. මොකද මේක ඩඩ්ඩි සිරිසේන මහත්තයාට විතරක් අදාළ එකක් නෙවෙයි. ලංකාවේ හාල් ව්‍යාපාරය තුල සහල් නිෂ්පාදනය තුල යෙදෙන ඉන්න ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉන්නවා. ඒ හැමෝටම මොකක් වෙලයි තියෙන්නේ? ඔවුන්ගේ තත්ත්වය යහපත් වුණා. ඒතර ඔවුන්ට මේක වාසනාවන්ත තත්ත්වයක් උනේ මොකක් එක්කද? ගොවි ජනතාවට අවාසනාවන්ත තත්ත්වයක් උනේ මොකක් එක්කද? ඒ වෙන මොකක්වත් එක්ක නිසා නෙවෙයි. අපේ රටේ දේශපාලනය ඇතුලේ නෑ මොකද්ද? අපේ රටේ දේශපාලනය ඇතුලේ නෑ මේ රට හදන දේශපාලන මැදිහත් වීමක් නෑ. නිසා මේ රට අයාලේ යනවා. එතකොට ඩඩ්ඩි සිරිසේන මහත්තයාට වාසනාවක් හැටියට බලපෑවේ මොකද්ද? වාසනාවක් හැටියට බලපෑවේ ලංකාවේ දේශපාලනයක් තියෙනවා ලෝකේ කොහෙවත් නැති. මොකද්ද මේ දේශපාලනේ? දේශපාලනේ තමයි මොන හරි බොරු කන්දරාවක් කියලා බලයටපත් වෙලා ඒ තමන් බලයක් ලබා ගත්තට පස්සේ ඒ අවුරුදු 5 ඇතුලේ තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් මොනවා හෝ දෙයක් තමන්ගේ පවුලට ළඟම ජාති හිතවතුන්ට යමක් කරලා
මෙතනින් නික්ම යන දේශපාලනයක් තියෙනවා. ඒ අරෙන්න මේ අවුරුදු 78ක කාලය ඇතුලේ රට හදන්න කල්පනා කරපු දේශපාලනයක් තියෙනවා නම් ඒක ඇත්තටම ගත්තොත් ඊටාම පුංචි එකක්. ඒ කියන්නේ හරියටම ගත්තොත් එහෙම අපේ රට ඇතුලේ ශාස්ත්‍රීයකම කාලයක් තමයි මොකද්ද? 1970 77 කාලේ. හරිද? ඒ කාලේ මොකද්ද වුනේ? ඒ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මෙන්න මේ ආණ්ඩුව ඇතුලේ හිටපු නිසා සෝවියට් සමාජවාදී කඳවුර හරහා ලැබිච්ච දේවල් ප්‍රමාණයක්. එතකොට 60 65 ආණ්ඩු කාලය ඇතුලේ ලැබිච්ච දේවල් ප්‍රමාණයක්. එහෙම දේවල් ප්‍රමාණයක් තියෙනවා. මොකද මේ වමේ කඳවුරට සෝවියට් සමාජවාදී කඳවුර හරහා ලැබිච්ච උදව්වක් එක්ක. ඒ අරුණට පස්සේ 1994න් පස්සේ මොකද වෙලා තියෙන්නේ? 1994න් පස්සේ ලංකාව ඇතුලේ තියෙන්නේ මොකද්ද? ලංකාව ඇතුලේ තියෙන්නේ ඒ කියන්නේ මේ ආයි මේ වෙන කවුරුත් වාමාංශිකයන්ට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. 94න් පස්සේ සමාජවාදී කඳුර බිඳ වැටුණා. ඒක ඉවරයි. එතනින් පස්සේ අපේ රටේ ආණ්ඩු මොකද කරමින් ඉන්නේ? අපේ රටේ ආණ්ඩු කරමින් ඉන්න දේ තමයි ලංකාවේ ව්‍යාපාරිකයන්ට මොකක් කරමින් ඉනවද? ඒගොල්ලන්ට කැමති බිස්නස් එකක් කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ එක බිස්නස් වලට ගියා. එතකොට ඩඩ්ලිසිසේන මහත්තයා හාල් බිස්නස් එකකට යද්දි තව කට්ටිය මොනවද? ඒවා ගංජා බිස්නස් වලටද එතකොට කුඩු බිස්නස් වලට විවිධාකාර බිස්නස් වලට ගියා. ඕක තමයි ඇත්ත ස්වභාවය. ඇයි ඒ දේශපාලන ව්‍යාපාරයකට අදහසක් නැණි රටක් හදන්න. රටක් හදන්න අදහසක් තියෙනවනම් මොකක් වෙනවද? ඒක එහෙම වෙන්නේ නැතුව මොකක් වෙනවද? ඇත්තටම ගත්තොත් එහෙම ඩඩ්ලිසිසේන මහත්තයා නෙමෙයි ඕනම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් කරන්නේ මොකටද? ව්‍යාපාරයක් කරන්නේ ලාභ ලබන්න. එතකොට මොකක් කරන්න ඕනද? රටේ තියෙන ආණ්ඩුවක් දැනගන්න ඕන අන්නේ දක්ෂ ව්‍යවසායකයෙක් කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒක මොකක් කරන්නද? ඒ ව්‍යාපාරිකයාගේ දක්ෂතාවයට රටේ ජනතාවට සමාන ආකාරයෙන් වාසසහගත තත්ත්වයක් ඇති කරන්න. හැබැයි අපේ රට ඇතුලේ මොකද්ද වෙලා නැත්තේ? කවදාවත් වෙන්නේ නැත්තේ මොකද්ද? වෙන්නේ නැත්තේ ඕක. ඒ නිසා දැන් අපි බලමු මොකද්ද මේ බුණ දීපු වාසනාවන්ත අත්දැකීම? කවුද? ඩඩ්ලිසිසේන මහත්තයා ප්‍රමුඛ මේ ලංකාවේ සාල් ව්‍යාපාරිකයෝ. ඒ තමයි ලංකාව ඇතුලේ කෘෂි කර්මාන්තය හෙවත් ආහාර සුරක්ෂිතතාවය තමන්ගේ ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරගත්තු ආණ්ඩුවක් කවදාවත් බලයටපත් වෙන්නේ නැහැ. අපේ රට ඇතුලේ මේ වී නිෂ්පාදනය කියලා එකක් තියෙනවනේ. මේ වී නිෂ්පාදනය කියන එක තියෙන්නේ එහෙම නැත්නම් එළවලු නිෂ්පාදනය කියන එක තියෙන්නේ මොකක් එක්කද? මේක තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේක තියෙන්නේ ඒකට ඇබ්බැහි වෙච්ච ගොවිජන ප්‍රජාවක් ඉන්නවා. ඒගොල්ලෝ ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මොහොකට හරි ඇබ්බැහි වුණාට පස්සේ ලාභද පාඩුද කියලා පුරුද්දක් නැහැ. ඒ වැඩේ කරන්න ඕන. මොකද ඒක තමයි තමන්ගේ ජීවිතේ. ඇබ්බැහියක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ලංකාවේ කෘෂි කර්මාන්තයේ තියෙන්නේ කොතනද? ලංකාවේ කෘෂි කර්මාන්තයේ තියෙන්නේ ගොවියන්ගේ ඇබ්බැහි වීමක් මත කියන එක ඊටාම නිශ්චිතයි. ඇයි අපි එහෙම කියන්නේ? හේතුව අපේ රටට එළවලු ආනයනය වෙනවා. ධාන්‍ය ආනයනය වෙනවා. විවිධාකාර මේ ලංකාවේ කෘෂි නිෂ්පාදන කුරක් ආනයනය වෙනවා. එතකොට මුං යට ආනයනය වෙනවා. එහෙනම් කියවෙන්නේ මොකද්ද? එහෙනම් කියවෙන්නේ ලංකාවට නෑ මොකද්ද? මේ ආහාර වලින් ස්වයං පෝෂිත වීමේ එහෙම මේකක් නෑ. හැබැයි ගොවියෝ පුරුද්දට මේ වගාවට ගියම මොකද වෙන්නේ? වගාවට ගියාට පස්සේ ඒ වගාවට මොකක් හරි හානියක් සිද්ධ වුණේ නැත්නම් ආහාර වලින් ඉබේ ස්වයං පෝෂිත වීමක් වෙනවා මිසක් රජයේ මැදිහත් වෙලා ලංකාව ඇතුලේ ආහාර ස්වයං පෝෂිත භාවයක් කරන්නේ නෑ. එතකොට දැන් ඩඩ්ලිසිසේන මහත්තයාට තියෙන වාසිය මොකද්ද? වාසනාව මොකද්ද? වාසනාව තමයි අහම්බෙකට අපේ රට ඇතුලේ තියෙනව මොකද්ද? සුද්දා යටත් කරාට පස්සේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට අවනත වෙච්ච නැති පරණ යල්පැන ගිය වැඩවසම් ස්වාර්ථකාමී දේශපාලන අධිකාරියක් අවුරුදු 5ට බලය මාරු කරගන්න අවුරුදු 78ක ඉතිහාසයක් අපේ රට ඇතුලේ තියෙනවා. ඒ නිසා මොකක් වෙලා තියෙනවද? මේ අපේ රට ඇතුලේ ඊටම තීරණාත්මක නිෂ්පාදන ක්ෂේත්‍ර අයාලේ තියෙන්නේ. ඉතින් ඩඩ්ලිසිසේන මහත්තයාට ඒකෙන් කොටසක් අහු වුණා. අහු වුණාට පස්සේ මොකක් කරමින් ඉන්නවද? අහු වුණාට පස්සේ ඒ ඔහු ලාභ කොතෙක් ලබනවද? ඒකෙන් ගොවියට සිද්ධ වෙන පාඩුව මොකද්ද? රජයට හම්බෙන්නේ මොනවද? ඒව හොයන්න කවුරුත් නැහැ. ඒව හොයන්න කවුරුත් නැහැ. දැන් මොකෝ මේ ඩඩ්ලිසිසේන මහත්තයා පරල වෙලා මේ කෑකොස්සන් ගහන්නේ. කෑකොස්සන් ගහන්න වෙන මොකක් නිසා නෙවෙයි. මොකද මේ ඇත්තම කාරණේ ගත්තොත් එහෙම මේ ඔහු කෑ ගහන්නේ නිකන් මේ ඔහුගේ දුප්පත්කම කෙලිතර වුණා වගේ. ඒ කියන්නේ උඹලා මෙච්චර කල් මට මෙන්න මෙහෙම කැලෑපත්‍රය ලැබුවට පේනව නේද මගේ තත්ත්වේ? පේනව නේද මගේ තත්ත්වය වගේ නිකන් මේ දුප්පත්කම කෙලිතර වුණා වගේ. නෑ. ඩඩ්ලිසිසේන මහත්තයාගේ හෘද සාක්ෂිය දන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අපි අවුරුදු 74ක් විතර වෙනකොට මොකක් වෙලා ඉදි උනේ? අපි මේ රට
ජපානයේ විතරක් ආර්ථික වශයෙන් දෙවනි වෙලා හිටපු අපේ රට 1948 දී ජපානයේ විතරක් ආර්ථික වශයෙන් දෙවනිලා හිටපු රට 2022 වෙනකොට මොකක් වෙලයි? 2022 වෙනකොට අපි බංකොලොත් භාවයටපත් වෙනවා. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන තැනට යාචකත්වයෙන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ ණය වාරිකය ආවේ නැත්නම් අපිට පැවැත්ම තහවුරු කරගන්න බෑ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? රට හිඟා ගන්නවා ලෝකෙ ඉස්සරහා. ලෝකෙ ඉස්සරහා රට හිඟා ගද්දී අපේ රට ඇතුලේ මොකද වෙලා තියෙන්නේ? මේ එක්තරා ව්‍යාපාරික ප්‍රජාවක් ජෙට් වලින් යන්නේ, රෝල්ස් රොයිස් වලින් යන්නේ. දැන් ඩඩ්ලිසිසේන මහත්තයා දන්නවා මොකක් කියලාද? මෙන්න මේ වාහන මිලදී ගන්නකොට, ජෙට් මිලදී ගන්නකොට, හෙලිකොප්ටර මිලදී ගන්නකොට, රෝල්ස් රොයිස් මිලදී ගන්නකොට මොකද්ද වෙන්න පටන් ගන්නෙ? මෙන්න මේක ඇතුලේ Taman මොනතරම් ලාභ කන්දරාවක් උපයනවද කියන කාරණේ හෙලිතරව් වෙනවා කියන එක නවත්තන්න බෑ. මොකද ඇත්තටම ගත්තොත් එහෙම සල්ලි හම්බ කරාට වැඩක් නැහැ නේ. සල්ලි වියදම් කරලා සැප විඳින්න එපයි. අන්නේ සැප විඳින්න ගියාට පස්සේ මොකද වෙන්න පටන් ගන්නෙ? සැප විඳින්න ගියාට පස්සේ බයක් එනවා මොකටද? ගොවියෝ Tamanට සාප කරයි කියලා බයක් එනවා. ඒ ගොවියන්ගෙන් Tamanට සාපයක් එයි කියලා බයේ ජඩ්ඩිසිසේන මහත්තයා සාප කරනවා කාටද? දේශපාලකයන්ට. 78 අවුරුද්දක් කියලා කියන්නේ 78 අවුරුද්දක් කියලා කියන්නේ මං හිතන්නේ මේකෙන් දැන් අවුරුදු 60කට අධික කාලයක් මේ ලංකාවේ වාමාංශික ව්‍යාපාර හැටි තිබ්බ ජනතා විමුක්ති පෙරමුණයි ඒකෙන් දෙකට ගැනලා ගිය පෙට්ටුගාමි සමාජවාදී පක්ෂයයි. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ගොවියන්ගේ අසාධාරණයට විරුද්ධව කතා කරේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන දෙයක් තියෙන මොකක්ද දන්නවද? මේ ඒ අසාධාරණයේ වෙනුවෙන් කතා කරපු එක පක්ෂයක් ආණ්ඩුව කරනවා. එක පක්ෂයක් ආණ්ඩුව කරනවා තාමත් ඩඩ්ලිසිසේන මහත්තයාට විරුද්ධව තියෙන අර මේ චෝදනාත්මක කැලෑපත්‍ර එළවීම තාම නැවතිලා නැහැ. ඇයි අර පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියලා තව කට්ටියක් ඉන්නෝනේ. ඒගොල්ලෝ මාලිමා ආණ්ඩුව යටතේ ඩඩ්ලිසිසේන මහත්තයා බිස්නස් එකට විරුද්ධව කතන්දර කියනවා. ඕක තමයි ඇත්ත කතන්දරේ. ඒතර දැන් ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. මොකද්ද? මේ තරම් කෝපාවිෂ්ඨ වෙන්න දෙයක් නැහැ. කෝපාවිෂ්ඨ වෙන්න දෙයක් නැහැ. මොකද මේකේ වෙලා තියෙන දෙයක් තියෙනවා. මේක ඩඩ්ලිසිසේන මහත්තයා ප්‍රශ්නයක්ද? නෑ ඩඩ්ලිසිසේන මහත්තයා ප්‍රශ්නයක් නෙවෙයි. මේක මොකද්ද? අපේ රටේ දේශපාලන කාලකන්නිකමේ ප්‍රශ්නයක්. හරි කාලකන්නිකමේ ප්‍රශ්නයක්. ඩඩ්ලිසිසේන මහත්තයා හොඳින් තේරුම් ගන්න ඕනකමක් තියෙනවා මොකද්ද? තමන් මොනතරම් ලැජ්ජ නැති මේ දැනකටපත් කරලා තියෙන මේ දේශපාලන විසි. ඇයි? රට හිඟා ගන්නවා. හැබැයි තමන්ගේ වත්කම් පොහොසත් කරලා තියෙන කොතෙන්ද? රෝල්ස් රොයිස් එකක් ගේන්න පුළුවන් විදියට. ඒතර මිත්‍රපාල මහත්තයා ලැජ්ජ වෙන්න ඕනේ ඇයි? රට හිඟා ගන්නවා. තමන්ට ජෙට් එකක් බලන්න යන්න පුළුවන් ගානට තමන්ව පොහොසත් කරලා තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා ඩඩ්ලිසිසේන මහත්තයා මෙන්න මේක තේරුම් ගන්න ඕන. එයා විතරක් නෙවෙයි ලංකාවේ මේ ව්‍යාපාරික වශයෙන් මේ මුදල් එකතු කරන ගොඩාක් දෙනා. මේ ඊයේ පෙරේදත් ඉන්දියා ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 1000ක වත්කමක් තියෙන ඉන්දියානු රුපියල් කෝටි 1000ක. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් එහෙම ලංකාවෙන් රුපියල් කෝටි 3500ක් විතර වත්කමක් තියෙන ව්‍යාපාරිකයෙක් දිවිනසා ගත්තා. ඇපල් ආයතනයේ ප්‍රධානියා තමන්ගේ මේ ධනවත්භාවය පිළිබඳ ඔහුගේ කලකිරීම කිව්වා. ඒ නිසා දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? ඩඩ්ලිසිසේන මහත්තයා තේරුම් ගන්නකක් තියෙනවා ඕනම රටක ව්‍යාපාරිකයෙකුට එන කලකිරීමක් තියෙනවා. ඒ මොකද්ද? ඒ රට ඇතුලේ ඇති නැති පරතරේ පිළිබඳ ප්‍රශ්නය තමන්ට පේන්න පටන් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? තමන් විඳින සැප පිළිබඳව තමන්ටම ලැජ්ජාවක් දැනෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණේ මොකද්ද? ඊළඟ කාරණේ තමයි රට ඇතුලේ තියෙන දේශපාලන අධිකාරිය තමන්ට පොහොසත් වෙන්න අවස්ථාවක් දුන්නට රටට කෙලවල ඉවරයි කියලා පේන්න පටන් ගන්නවා. හැබැයි ලෝකේ මේ මුදල් උපයන ලාභ ලබන මේ ධනේශ්වර ප්‍රාග්ධනයේ හසුරුවන ව්‍යාපාරිකයෝ ඉන්නෝනේ. ඒතර ඒ ව්‍යාපාරිකයන්ට සන්තෝෂයක් තියෙන්නේ මොකක්ද දන්නවද? තමනුත් මුදල් හම්බ කරනවා. හැබැයි ඒ වගේම රටත් ලෝකයේ කීර්තිමත් දැනක් අත්පත් කරගෙන ඉන්නවා. ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ ව්‍යාපාරිකයන්ට තියෙනවා ඉන්දියාව ලෝක ආර්ථිකයෙන් කීවෙනි තැනද ඉන්න කියන කාරණේදී ඒගොල්ලෝ බලනවා නේද? මේ පහුගිය දවසක් වෙනකොට ඉන්දියාව බ්‍රිතාන්‍යයට ආධාර දෙන්න. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට ආධාර දෙන මට්ටම දක්වාම මේ ඉස්සරහදී ගිහි තියෙන්නේ. අපි ගත්තොත් එහෙම නිදහසෙන් පස්සේ එංගලන්තයේ අයවැය පියවා ගැනීමට මුදල් වාරිකයක් දීපු රටක්. හැබැයි අද අපි කොතනද ඉන්නේ? අද අපි ඉන්නේ වෙන කොතනවත් නෙවෙයි ඊටාම අවාසනාවන්ත තැනක. ඒ මොකක් එක්කද? ඒ අපේ රටේ දේශපාලනයේ තියෙන කැත තැනත් එක්ක. ඒ නිසා මේ දේශපාලනයේදී මේ එක දේශපාලකයන්ට සාප කරලා වැඩක් නැහැ. ඩඩ්ලිසිසේන මහත්තයා විතරක් නෙවෙයි ලංකාවේ ව්‍යාපාරිකයෝ තේරුම් කරගන්නකම් තියෙනවා. මොකද්ද? අපි මොක්කුද? අපි කවුද? අපි අවංක දේශප්‍රේමීන්ද? අපිටයි මෙහෙම වෙලා තියෙන්නේ. අපි මොනවද මේ කරන්නේ? අපි මෙහෙම සල්ලි එකතු කරගත්තට අපේ රට හොම්බෙන් ගිහින්නේ.
එතකොට අපි මෙතෙන් අපි හම්බ කරගන්න මේ සල්ලි වලින් සැප විඳින්න විදිහක් නැහැනේ. ඇයි ඒ? අපිත් එක්ක ගනුදෙනු කරන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොවි ජනතාවගේ ජීවිතයට වගතුවක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕන කවුද? වැඩපිළිවෙලක් හදන්න ඕන ආණ්ඩුවක්. හරිද? ආණ්ඩුවක් තමයි හදන්න ඕන. එහෙමනම් දැන් තෝරගන්න එකක් තියෙනවා මොකක් කියලාද? දැන් මෙතන මේ ඩඩිසිසෙන මහත්තයා මේ පරල වෙලා ඉන්නේ ඇයි? පරල වෙලා ඉන්නේ Tamanට ධනය ගොඩ ගැහිච්ච විදිය සම්බන්ධයෙන් වැරදි අර්ථ නිරූපණ දුන්නා කියලා. ඇත්තම කාරණේ ගත්තොත් මෙහෙම තෝරගන්න එකක් තියෙනවා මොකද්ද? ඕන ව්‍යාපාරිකයෙක් සල්ලි හම්බ කරාට පස්සේ ඒ සල්ලි වලින් සැප විඳින්න ඕන මොකක් එක්කද? කාගේවත් සාපයක් නැතුව. හැබැයි වැඩේ තියෙන්නේ මොකද දන්නවද? හම්බ කරන සල්ලි වලින් කාගේවත් සාපයක් සහිතව නම් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔහු මේ ප්‍රකාශ කරනවා මොකක් කියලාද? මේ අවුව වැටෙන්නේ නැති නිසා වී වේලන්න යන ප්‍රශ්න ඔය ඔක්කොම උනාට පස්සෙත් මොකක් වෙලා තියෙනවද? ඔය ඔක්කොම කරදර වලට මුහුණ දුන්නාට පස්සේ රෝල්ස් රොයිස් එකක් ගන්නද, හෙලිකොප්ටර් එකක් ගන්නද, ජෙට් එකක් ගන්නද, ඔය ඕනම එකක් මිලදී ගැනීමේ හැකියාවක් හැදිලා තියෙනවානේ. එහෙනම් මෙතන මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මැදිහත් වෙන්න ඕන කොටසක් තියෙනවානේ. මොකද්ද? රජයේ මැදිහත් වෙන්න ඕන ලංකාවේ ගොවියන්ට මොකක් කරන්නද? උඹලා රජයේ සේවකයෝ. ගොවියන්ට කියන්න ඕන අපේ රටේ බලයට පත් වෙන ආණ්ඩුවක් රජයේ සේවකයෝ. ඔහෙලගේ වගකීම මොකද්ද? ඔහෙලගේ වගකීම තමයි අපේ රටේ ජනතාවට බත සපයන එක. එහෙනම් දැන් මේ ඩඩිසිසෙන මහත්තයාට තියෙන ජොබ් එක මොකද්ද? ඩඩිසිසෙන මහත්තයාට ජොබ් එකක් තියෙනවා. මොකද්ද? එහෙනම් අපි අනිවාර්යෙන් බලමු ඒගොල්ලන්ට තියෙන ජොබ් එක මොකද්ද කියලා. ඒගොල්ලෝ තමයි මෙන්න මේ ගොවියන් නිෂ්පාදනය කරන වී මොකක් කරන්නේද? සහල් බවට පත් කරන්නේ. එහෙනම් වී වල අයිතිකාරයෝ කවුද? මේ වී නිෂ්පාදනයේ අයිතිකාරයෝ කවුද? ගොවියයි ආණ්ඩුවයි. එතකොට ලංකාවේ ගොවියෝ වී නිෂ්පාදනය කරන්නේ නුවරඑළියේ එළවලු වගා කරන ගොවියා එළවලු නිෂ්පාදනය කාටද? රට නිෂ්පාදනය කරන්නේ. එතකොට හවුල්කාරීත්වය තියෙන්නේ කොතෙන්ද? ගොවියා සහ ආණ්ඩුව අතර. වී ගොවියා සහ ආණ්ඩුව අතර. එළවලු ගොවියා සහ ආණ්ඩුව අතර. ධාන්‍ය ගොවියා සහ ආණ්ඩුව අතර. ඒක තමයි එකගතාවය. එතකොට ඩඩිසිසෙන මහත්තයා ඉන්නේ කොහෙන්ද? ඩඩිසිසෙන මහත්තයා ඉන්නේ එළියෙන්. ඒගොල්ලෝ ආණ්ඩුව එකගතාවයකට එනවා. මොකක් කරන්නද? ඩඩිසිසෙන මහත්තයාගෙන් ආණ්ඩුවකට අහන්න පුළුවන්කම තියෙනවා සම්ප කිලෝ එකක් කොටන්න කීයක් ගන්නවද? රතු කැකුළු කිලෝ එකක් හදලා දෙන්න කීයක් ගන්නවද? නාඩු කිලෝ එකක් හදලා දෙන්න කීයක් ගන්නවද? කිසි ප්‍රශ්නයක් නැහැ. ගොවියෝ හාල් වී නිෂ්පාදනය කරනවා, ඩඩිසිසෙන මහත්තයා හාල් නිෂ්පාදනය කරනවා. අවුලක් නැහැනේ. සාපයක් නැහැ. හේතුව වී මිලදී ගන්න කවුද? වී මිලදී ගන්න ආණ්ඩුව. ඒ මිලදී ගන්න වී ඇත්තම කාරණේ ගත්තොත් ඒ මිලදී ගන්න වී කිසි කරදරයක් නැහැ මොකක් කරනද? මෙහෙ මිලදී ගන්නවා ඩඩිසිසෙන මහත්තයා ගබඩාවට ස්ටොක් එක දෙනවා. එතකොට ස්ටොක් එක ඩඩිසිසෙන මහත්තයාගේ කොච්චරද? මිත්‍රපාල මහත්තයාගේ කොච්චරද කියලා ආණ්ඩුවක් දන්නවද නැද්ද? දන්නවා. එහෙනම් මේ මහතුරුන්ට තියෙන්නේ මොකක් කරන්නද? ඒ මහතුරුන්ට තියෙන්නේ කොටල හාල් දෙන එක රටට. ඇයි ඒ? ඒගොල්ලන්ට ලොකු කර්මාන්තශාලා තියෙනවා ප්‍රමිතියෙන් හදන්න පුළුවන්. ඒතකොට ලංකාවේ ආණ්ඩුවකට පුළුවන් මොකක් කරන්නද? මේ ලංකාවේ මෝල් හිමියෝ ඉන්නවනේ. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ. එතකොට ඒගොල්ලන්ගේ මෝලේ ධාරිතාවයට අනුව සහල් නිෂ්පාදනය බාර දෙන්න පුළුවන්. බාර දීලා මොකක් කරන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ මෝලේ ධාරිතාවයට අනුව හදන්න පුළුවන් ගුණාත්මක සහල් වල වර්ගීකරණයකට අනුව වෙළඳපළට දාන්න පුළුවන් සහල්. මොකක් කියලාද? මෙන්න මේ සහල් රතු කැකුළු, සුදු කැකුළු තියෙනවා විවිධාකාර වර්ග වලින්. ඇයි ඒ ගුණාත්මක භාවයෙන් ඉහළ සිට පහළ දක්වා ආපු මෝල් පද්ධතියක් තියෙනවා. හරිද? ඒ මෝල් පද්ධතිය හැමෝටම වැඩක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. එහෙම කරනවා නම් ඒක කරන්න ඕන කවුද දන්නවද? රටක්, ජනතාවක්, මේ රට ඇතුලේ තියෙන මානව සම්පතක් ගැන කැක්කුමක් අමාරුවක් තියෙන දේශපාලනයක්. එහෙම එකක් නැහැ. ඒ නිසා මේ ඩඩිසිසෙන මහත්තයාගේ මේ ගෝරිය ඒක මෙතෙන්ට අදාළ එකක් නෙවෙයි. ඒක මේ හෘද සාක්ෂියට අදාළ ප්‍රශ්නයක්. තමන්ගේ හෘද සාක්ෂිය දන්නෝ මේ තමන් කෑකොස්සන් ගහන්නේ ඇයි කියලා. ඒ වෙන මොකක් නිසා නෙවෙයි. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් මේ රෝල්ස් රොයිස් එකකින් යන්නේ මොකක් එක්කද? මොන හේතුවක් නිසාද? කොහොමද තමන්ට ඒක කරන්න පුළුවන්කම ලැබුණේ කියන කාරණේ තියෙනවා. ඒ නිසා මෙන්න මේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙනවා කියන කාරණේට වෙන විදියක් හොයාගත්තා නම් හොඳයි. අපි කියන්නේ මේ දේශපාලකයන්ට බැනහඬ ගහලා වැඩක් නැත්තේ මොකද දන්නවද? ඔවුන්ට හෘද සාක්ෂියක් ඔයිටත් වඩා නැති නිසා. මෙන්න මේ පැහැදිලි කිරීම කරන්න තමයි අපි අද අපේ පැත්තෙන් මැදිහත් වීමක් කළේ. අපේ මැදිහත් වීම හරියි කියලා හිතනවා නම් අපි අනුමත කරන්න, අපිට ප්‍රතිචාර දක්වන්න, අපි නිවැරදි කියලා හිතනවා නම් අපේ මතය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න. ස්තුතියි.